අලි 150කට වඩා මැරිලා. ආණ්ඩුවෙන් මේක නවත්තන්න මොනවත් කරන්නේ නැහැ. වන්දියාඥය කරලා සත්තුන්ව පාලනය කරන්නේ නැතුව බලු අනාථකාරයක් දාලා මේ ප්‍රශ්න විසඳෙයිද? සත්තු වෙනුවෙන් අවුරුදු 25ක 30කට වැඩි වැඩ කරලා තියෙනවා. අපි ගොඩක් දේවල් දැකලා තියෙනවා. හැබැයි මේ විදිය මෝඩ අදහසක් දැකලම නැහැ. මේ එකපාරක් මේගොල්ලෝ වන්දියාඥය කරලා සත්තුන්ව පාලනය කරන්නේ නැතුව බලු අනාථකාරයක් දාලා බලු සුසාන භූමියක් දාලා බලු කැරකොප්පුවක් දැම්මට මේ ප්‍රශ්න විසඳෙයිද? ඔව් ඒගොල්ලෝගේ විදියට ඒක විසඳෙයි. මොකද ඒගොල්ලෝ බලු අනාථකාරයට බලු ටික දාලා ඊට පස්සේ කැරකොප්පුවට බල්ල විසි කරයි. ඒක විසඳෙනවා. එතකොට බල්ලෝ නිකම්ම නැති වෙනවනේ. ඒක හරි. හැබැයි ඒක නෙමෙයි විසඳුම. අනුරාධපුරයේ ෂෙල්ටර් එකක් දැම්ම 2014. ඒක අන්තිමටම වහන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට කණ්ඩ දෙන්න බැරි වෙලා ලෙඩ වෙලා මුළු ගමම ඒකට විරුද්ධ වෙලා අපේ සංවිධානය ගිහිල්ලා ඒක වහන්න උදව් කළා බල්ලෝ ටික අයින් කරේ. වෙන්නප්පු එකක් දැම්මා. වටේම ඉන්න බලපැටව ටික ගෙනල්ලා දැම්මා. ඒක 2018 වගේ වුණේ. ඒකත් නැවැත්තෙව්වා. දැන් මේවයින් කවදාවත් මේගොල්ලෝ ඉගෙනගෙන නැද්ද? මේගොල්ලෝට කියන දේවල් තේරෙන්නේ නැද්ද? මේ බලධාරීන්ට කියන දේවල් තේරෙන්නේ නැද්ද? ජනාධිපති දෙන කන් දෙකයි ඇස් දෙකයි දෙකම වහගෙන. ඇස් ඇරලා බලන්න බැරිද ඒගොල්ලන්? අපේ ඉල්ලීම මේ සල්ලි වන්දියානයකරණයට පිණිස දාලා ඔය බලු අනාථකාරයි සුසාන භූමි නවත්තන්න. ලංකාවේ මිනිස්සුන්ට සුසාන භූමියක් නැතිකොට බල්ලෙක්ට අවශ්‍යද? මොනවටද සුසාන භූමිය? අපේ ගෙවල් පිළිකන් වල බල්ලෙක් වලන්න ඉඩක් නැද්ද? මේ විදිහට මෝඩ වැඩ කරන්නේ ඇයි? මේවා මෝඩ වැඩ. ඔව් මිලියන 100ක් වෙන් කරලා තියෙන්නේ. බල්ලෝ අනාථකාරයක් තියන්නේ මිලියන 20ක් නෑ මිලියන 100 අනාථකාරයක් විතර නෙවෙයි. ඒ අනාථකාරයේ ළඟ සුසාන භූමියයි ක්‍රිමටෝරියම් එකක්. ඒක ඔක්කොම දාන්න හදන. ඒ කියන්නේ මම නම් හිතන්නේ මේ බල්ලෝ එකට අනාථකාරයට දානවා. එතනින් බල්ලෝ නිකම්ම ලෙඩ වෙලා මැරෙනවා. එතකොට කරකොප්පට දානවා. හල්ලේසිනේ. එතකොට බල්ලෝ නිකම්ම අඩු වෙනවා. මෙයාලා කියන්නේ සමාජයේ රෝගී පතුරු වීම නෑ රේබීස් ඇහෙන් අඩු වෙලා තියෙන්නේ. එතකොට කවදාවත්ම නැතුව දැන් රේබීස් වැක්සින් එකට මේකට රුපියල් 500ක් අය කරනවා. මේ පළවෙනි අවුරුද්ද රේබීස් වලට මේ අය කිරීමක් කරන මේ පළවෙනි අවුරුද්ද. සාමාන්‍ය ආණ්ඩුවෙන් දෙන රේබීස් වැක්සින් එකට කවදාකවත් අය කිරීමක් කරේ නැහැ. මේ පළවෙනි වතාව. ඇයි ඒ? ඕවා තමයි ඒගොල්ලෝගෙන් අහන්න ඕන. ඇයි ඒව කරන්න කියලා. හැම තිස්සෙම මිනිස්සුන්ට බරපතවනවා. බල්ලෙක් සාමාන්‍ය මිනිහෙක් බල්ලෙක් හදනකොට ඒ සාමාන්‍ය නොමිලේ දීපයකට රුපියල් 500ක් අය කරාම ඒ මිනිස්සුන්ට ඒක දරා ගන්න පුළුවන්ද? බැහැනේ. අපි අද ඇවිල්ලා තියෙන්නේ කාරණා දෙකක්. එකක් අද මේ අවුරුද්දේ අද වෙනකන් අලි 150කට වඩා මැරිලා. දැන් අලියා කියන්නේ අපේ ලංකාවේ national treasure කියලා තනතුර දාන්න ඕනේ. අලියෙක් national treasure. නමුත් දැන් අද වෙනකන් අලි 150කට වඩා මැරිලා. ආණ්ඩුවෙන් මේක නවත්තන්න මොනවත් කරන්නේ නැහැ. ඉතින් ආණ්ඩුව මේක නවත්තන්න නැතුව ඒකට හේතුවක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඔක්කොමලා කල්පනා කරන්න ඕනේ මොකද්ද හේතුව? ඇයි ආණ්ඩුව නිකන් බලාගෙන ඉන්නේ මේ අලි මේ දාස් ගණන් මෙහෙම මැරෙන එක? අනිත් හේතුව ආණ්ඩුව අවුරුදු දෙකක් ඔපරේෂන් කරන එකයි රේබීස් වැක්සිනේෂන් එක දෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලා. ඇයි මේක කරන්නේ? ඒගොල්ලෝ බලන්නේ ලොකු ෂෙල්ටර් එකක් හදන්න ෂෙල්ටර් එකේ දාලා ඒකේ අර බොඩිස් පුච්චන එකකුත් හදනවා ඉන්සිනරේටර් එකක් හදනවා. ඉතින් සත්තු එතන ගිහිල්ලා දාලා කෑමත් නැහැ ඒගොල්ලෝව බලා ගන්නත් නැහැ. ඒතර සත්තු මැරුණාම ගිහිල්ලා අර පුච්චන එකේ දාලා පුච්චලා දාන්න. ඒක තමයි ආණ්ඩුව කරන්න හදන්නේ. ඉතින් අපි මේ කාරණා දෙකම ගැන අපි ප්‍රොටෙස්ට් කරනවා. එකක් රජයේ අද වෙනකන් මේ වගේ ෂෙල්ටර්ස් 3ක් දාලා තියෙනවා. තුනම මාස 6ක්වත් හිටියේ නැහැ. අපිට ගිහිල්ලා ඒව නවත්තන්න තිබුණා. because ඒගොල්ලන්ට දන්නේ නැහැ. ෂෙල්ටර් එකක් දානවා කියන්නේ නිකන් බල්ල කූඩු කරලා දාන එක නෙමෙයි. ඒගොල්ලන්ට කෑම දෙන්න ඕනේ, ඒගොල්ලන්ට වතුර දෙන්න ඕනේ, ඒගොල්ලන්ට පසු වෛද්‍ය තියෙන්න ඕනේ. ඉතින් ඒව මොනවාක්වත් බලන්නේ නැහැ. මාස 6කින් සත්තු ඔක්කොම මැරෙනවා. ඉතින් ඒක තමයි ආණ්ඩුවගේ අදහස. ඒගොල්ලන්ට ඕනේ සත්තුව රැක ගන්න නෙමෙයි සත්තුව මරන්න. ඒ වාගේ අලියොත් 150කට වඩා මේ අවුරුද්දට මැරිලා නම් බලන්න ඒක කොච්චර නින්දාවක්ද ආණ්ඩුවට. අනිත් එක ලංකාවේ පාරේ ඉන්න බල්ලෝ නෙමෙයි මේගොල්ලෝ ස්ටැටිස්ටික්ස් අනුව 146ක් ඕන ඩොග්ස් තමයි පාරේ